සිතට සැනසීමත් ජීවිතයට මඟ පෙන්වීමත් ලබා දෙන සද්ධර්ම වාණී YouTube චැනලයට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගනිමු. මෙම ධර්ම දේශනාවෙන් සිත ශාන්ත කර ගැනීමෙන් සද්ධර්මයේ ගැඹුරු අර්ථය අවබෝධ කර ගැනීමට අප සමග දිගටම රැඳී සිටින්න. වැඩක් නෑ ඊයේ මගේ ෆෝන් එක හොරගම් කරා, පර්ස් එක හොරගම් කරා. සරෙප්පු දෙක නෑ, වාහනේ සයිඩ් කණ්ණාඩි ගලවලා. අර බයිසිකල් වල තියෙන ඔය බල්බ් බෙල් ගලවනවා පොඩියෝ. ඒ හින්දා දැන් ඉතින් පපුවත් එක දන වැදි ඉඳගෙන ඉන්නකොට හරි බයිසිකලේ නවත්තලා මෙලහට ගලවන නැති කියලා. මේ හේම නැතිද සමහරට අර බොහෝ පැතිවල එහෙමයි. මැරෙන්න කලින් මිනිස්සෙක් වෙලා ඉපදුනහම ඔය ඉගෙන ගන්න ඕනේ, පුරුදු වෙන්න ඕන කරුණු කාරණා ටිකක් තියෙනවා. මේවා ඉතින් මේ අද ඉඳන් හිතන්න ඕන, දැන් ඉඳන් කල්පනා කරන්න ඕන. මේක තරුණයන්ට කියලා වෙනසක් නැහැ. ඒකට ભેදයක් නැහැ. දැන් පින්නතුනේ මේ සේරම දන්නවනේ. ඉපදිලා ඉන්නේ කියලා දන්නවනේ. එතන කවුරුත් ඉන්නවද ඉපදුනා කියලා දන්නේ නැති? ඉපදිලා ඉන්නේ. අර එකව පොඩ්ඩක් අඩු කරන්න කියන්න මහත්තයාට. වැඩි තිබ්බ විදිහට තියන්න කියන්න. මේ කවුරුත් දන්නවා ජරාවටපත් වෙනවා. කවුරුත් දන්නවා ව්‍යාධියටපත් වෙනවා. පින්නතුනේ මං මරණය ගැන කතා කරන්නේ නැහැ. මං කතා කරන්නේ ජරාවයි ව්‍යාධියයි ගැන විතරයි. පුළුවන් නම් මැරෙන්න කලින් තේරුම් ගන්න අපි ජරාවටපත් වෙන මිනිස්සු, අපි ව්‍යාධියටපත් වෙන මිනිස්සු. මේ දෙක හිතන්න පුළුවන් නම් පින්නතුනේ ඒක හරි හැරවුම. සිද්ධාර්ථ බෝධිසත්වයෝ අර අන්තිමේට ගිහිගේ කලකිරුනේ මොනා දැකලාද? සතර පෙර නිමිති දැකලා. ඔය උඩ මොකක් හරි යනවද නැහැ? බෝධිසත්වයෝ අන්තිමේට ලෙඩේ. මොකක්ද කේස් එක? අපුච්චේ. ඒක ටිකක් භයානකයි. තලලා විසිකන්න එහෙම නෑ හොඳේ. මල්ලම් මොගුලයි. ඕන එක. හරි ඒක ගියා. බෝධිසත්ව අන්තිමේට පින්නතුනේ මොකෙක් හරි ආමුදුරනේ මට දැන් සති 3ක් විතර තියෙනවා මේ අද සර්පේ. මේ පෙරේදා හරි පළමුදා හරි මේ බල්ලේ. කොහෙවත් නැතුව මැද්දේ නම් මිනිස්සු ඇඟවල උඩින් පැන දිව්වා. මිනිස්සු බෙරිහන් දෙනවනේ. ආය පූසෙක්. ඒක බය වෙලාද කොහෙද මිනිස්සුන් ඇඟවල මැද්දෙන් දුවනවා. උරුබොක්කේ සර්පේ. මොකෙක් හරි කොහේ හරි හම්බ වෙනවා. කෙසේ හෝ වේවා ඔය බෝධිසත්වයන්ට කලකිරුණ පින්නතුනි ගිහිගේ ලෙඩෙක් මහල්ලෙක් දැකලා සංසාරේ කරපු පෙර පින්වලට හම්බෙච්ච මේ අතපය පාවිච්චි කරන්න කලින්, කටවචනේ පාවිච්චි කරන්න කලින් හිතන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ. අපි ජරාවටපත් වෙන මිනිස්සු, අපි ව්‍යාධියටපත් වෙන මිනිස්සු. මේ හැම එකක්ම තියෙන්නේ පින්නතුනේ බොහොම කෙටි කාලයයි. දැන් අපි හිතමුකෝ ඔය අපේ ගණන්කාරකම, අපේ නම්බුකාරකම, අපේ මාන්නකාරකම, අපේ තත්වය, අපේ තරාතිරම, අපේ රැකියාව, ඔය පවුල් වල තියෙන වංශකාරකම්, ඔය හැම එකක්
පින්නතුනේ මේ මගේ දෑහැට දැකපුවා. කොයි මොහොතේද කොයි වෙලාවේද ජරාව ව්‍යාධිය කියන එක හරි අවිනිශ්චිත බැවින් මිනිස්සු නිරන්තරයෙන් පුරුදු වෙන්න ඕනේ. වචනකින්වත් අකුසල් නොකර ඉන්න මිනිස්සු පුරුදු වෙන්න ඕනේ නිරන්තරයෙන්. ඔය වචනකින්වත් අනේකට පීඩාවක් නොකර ඉන්න. මේ ඔය ඉතින් අර කිව්වට තේරෙන්නේ නැහැ. දෙයක් වුණාට පස්සේ තමයි තේරෙන්නේ. ඔය සමහරක් මන් දවුරු බොක්කෙත් ඉන්නවද කියලා. නගරවල ඉන්නව හාමුදුරුවනේ. ඔය බස් වලින් රුපියල් 100 150 ගන්න ඉන්නවද නැහැ? ඔය අර චණ්ඩි කියලා කියන්නේ. ඇති චණ්ඩිකමක් නැහැ. ගැහුවොත් එහෙම දෙකට ගන්නවා. එහෙම ගුටි කන්න බයයි. පින්නතුනි ගුටි කන්න බැයි නම් ඒ චණ්ඩිකම් වලින් ඇති වැඩක් නැහැ. සමහරව ඉන්නවා නගරවල ලියාපදිංචි මට්ටමින් ගුටි කනවා. ඒ කියන්නේ සදාකල් ගුටි කනවා. මම කියන්නේ ගහන ගුටි කන ඔය සද්ද බද්ද දාගෙන ඉන්නව නේද? අනේක පෙලාගෙන යට කරගෙන ඉන්නවනේ. අපේ සල්ලිකාරකම ගණන්කාරකම මාන්නකාරකම පෙන්නගෙන ඉන්නවනේ. ඔය මොකක හරි තනතුරක් තිබ්බහම මහ ලොකු දෙයක් ඕනේ නැහැ හාමුදුරනේ. දායක සභාවේ සභාපතිකමත් ඇති ගණන්කාරකම් පෙන්නන්න. ඔය හිතාගෙන ඉන්නේ ඒජන්ත කියලා. ඔය මරණාධාර ඔය එක එක සංඝම් වල සභාපතිලා ඉන්නේ. ඌරු බොක්ක එහෙම නැතුව ඇති. අලි ඔලුවනේ පින්නතුනේ. පුදුම ගෙම්පර් එකක් තියෙනවා. පඩි හම්බෙන්නේ. ජීවිතේ කිසිම අවස්ථාවක කිසිම කෙනෙක් කිසිම අයුරකින්වත් පෙලන්න එපා. පුරුදු වෙන්න නිරන්තරයෙන් අනේකට ගරු කරන්න. පුරුදු වෙන්න නිරන්තරයෙන් අනේක දිහා බොහොම කරුණාවෙන් බලන්න. මොකද මම මෙහෙම දේශනා කරන්න හේතුව මං කියලා තියෙනවා හාමුදුරනේ මම ඉගෙන ගන්න කාලේ ඔය පෙරාදෙණිය නගරේ මං කොහේ හරි යන්න බස් වලට එකේ ඉන්නකොට ඔය ටවුන් වල ඉන්නවනේ ඔය සද්ද දාගෙන ඉන්න කොල්ලෝ එක කොල්ලේ අවුරුදු 45 50 මාමලා දෙන්නෙකුට බයිනෝ. පින්නතුනේ විනාඩි 2ක් විතර අමුකුණු හරපෙන් බයිනෝ. මම බලාගෙන ඉන්නකොට කොල්ලා හක්ක අල්ලගත්තා. ෆෑන් එපා. පැත්තකින් තියන්න. කොල්ලා හක්කට අත තියාගත්තා. පින්නතුනේ ඉක්මනට අර මාමලා දෙන්න පැනලා කොල්ලා අල්ලගත්තා. මොකද්ද උනේ? කොල්ලට අංශභාගය ආවා. කොල්ලට තේරුණා කට ඇද වෙනවා කියලා. අර මාමලා දෙන්නට තේරුණා තිබ්බ පරිණතකමෙන් කොල්ලට අංශභාගයෙන් වැටුනොත් අමාරුයි කියලා. අල්ලගත්තා. කොල්ලා තුන් හිතකින්වත් හිතන්නේ නැද්ද? මතක තියාගන්න මේ ලෝකේ කවදාවත් වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න පුළුවන්. මරණානුස්සති කමඨහන් දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනු අස්පිල්ලම් ගහන සැනින් අපි ජරාවටපත් වෙන්න පුළුවන් අවස්ථා 7ක් තියෙනවා. කාල වේලාව තියෙන හැටියට මම 2ක් විතර කියනවා. මම පොඩි යෝජනාවක් කරන්නම් මතක් වෙච්ච වෙලාවේ. දැන් ඔය තරුණ සංගමේ 50ක් 60ක්වත් ඇතිනේ නේද? 25 30ක්වත් ඇතිනේ. 15ක් කියමු. පුළුවන් තරම් එක්කහුව වෙලා මම අර වැඩිහිටි සමිති වලට නම් කියන වැඩිහිටි සමිති වලට කිව්වට තේරුමක් නැහැ. ඒ වගේ යන්නේ. තරුණයෝ එක්කහුව වෙලා යන්න අර අබ්බගාත නිවාසයකට ගිහින් යන්න. මේකේ තේරුම් ගන්න ඕනේ. අපිට ඇති
දේ අරු අනෙකට නැති දේ. කැන්සර් හොස්පිටල් එකට ගිහින් එන්න. පින්නත් මේ දේහධාරී හොඳට ජිම් එකේ සෙල්ලම් කරපු හොඳට මේ ටැටූ එකක් එහෙම ගහගෙන හිටපු තරුණයෝ ඉන්නවා. හාමුදුරුවනේ ගුද මාර්ග පිළිගාවා. මම දැකලා තියෙනවා අර බඩට පැකට් එකක් දාලා. දැකලා තියෙනවද බටයක් දාලා මල පහයකට එන්න හදලා තියෙනවා. මේක මම දැකලා තියෙනවා පොඩි එකාගේ ඉඳන් කිසි වෙනසක් නැතුව. මේක අපිට වෙන්නේ නැද්ද? මේක ඊළඟ මොහොතේ වෙන්න පුළුවන්. ජරාව කියන එක බුදුවරු දේශනා කරේ නේ. ජරාපි දුක්ඛ. ජරාවට පත්වීම අතිශය දුක. ජරාවට පත් වුනහම අපි විඳින දුක වගේ නෙමෙයි ඊළඟට තියෙන්නේ. ජරාවට පත් වුනහම මේ ලෝකේ හැම එකක්ම අපිට නැති වෙනවා. මේවා ඉතින් අර ඉන්න කාලේ හිතන්න ඕන. මොනවාද නැති වෙන්නේ නැත්තේ? පින්නසොනේ අද ගෙදර ඉඳන් එනකොට ඕන තරම් බලන්න ඇතිනේ මේක අඳිනවද මේක හෙට අඳිනවද මේක අනිත් අඳින්න ඕන හින්දා අද ඇඳලා බෑ. මිනිස්සු බලනවා. මම දැකලා තියෙනවා. තියටර් එකට යනකොට මොකක්ද අඳින්නේ? සුදු සරමයි ෂර්ට් එකයි ඇඳගෙන යන්නේ. විදේශ රටවල ධර්ම දේශනාවලට ගියපුවාම ලංකාවේ පින්නතුම් රෝහල් ගත වෙලා ඉන්නව නම් බලන්න යනවා. දැන් ඔය හොඳ ස්පිරිතාලයක් නේ අර සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් එකනේ. ලෝකෙම ඉන්න සල්ලිකාරයෝ යන්නේ. පින්නතුනි මම බලනවා මේ හොස්පිටල් එකේ කිට් එක ඇඳගෙන ඉන්නේ. සල්ලිකාරයෝ කියලා අපිට ඕනේ ගන්න හැකිද? කියන්න බලන්න ජරාවට පත් වුනහම මොනවාද නැති වෙන්නේ නැත්තේ? පින්නතුනි ඔය තියෙන සේරම චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරාඹු ගලවන්නත් ගලවනවා. මට තියෙන ප්‍රශ්නේ ජරාවට පත් වුනහම මොනවාද අපිට නැති වෙන්නේ නැත්තේ? දෙවෙනි එක කවුද ජරාවට පත් වෙන්නේ නැත්තේ? ඒකේ අවසාන කියමන කතන්දරයේ නිගමනය තමයි අපි සේරටම එකම ඉරණමත් වෙනවා. අය මේ ඕක ඇතුළට යනකොට කිව්වට වැඩක් තියෙනවද? මේ ෂර්ට් එකේ ඉර තියලා මැදලා නැහැ, මේක අඳින්න බෑ, මේකේ කොලර් එක ඉරයි අත කොටයි. ඕවා කියන්න පුළුවන්. ඕක ඇතුළට යනකොට කියන්න පුළුවන්ද මගේ අත පාළුයි කර පාළුයි කියලා? ඒවා කියන්න බෑ. ජරාවට පත් වෙන්න පුළුවන් අනතුරකින් පෞගිය දවස්වල ඔය මගේ බොහොම හිතවත් දායිකාවකගේ දරුවෙක් අසනීප වුණා. හාමුදුරුවනේ හදිසි අනතුරක්. මේ චොපර් එකක් බැලුවා කොළඹට ගේන්න. චොපර් නැහැ. ඒ වෙලාවේ ගන්න නැහැ. මට එතකොටත් මතක් වුණේ ජරාව ඉදිරියේ සල්ලිකාරකම මොකටද කියලා. අපි හැමෝම ජරාවට පත් වෙනවා. පින්නතුනේ ජරාවට පුළුවන් අපිව තනි කරන්න. දැන් ඔය දැන් අපි මෙහෙම ඉන්නකොට අපිට ඕන විදිහට කොණ්ඩේ හදා ගන්න ඕනේ. මං කියන්නේ පින්නතුනේ මේකේ තියෙන අවිනිශ්චිතතාවය මේක එහෙම නඩත්තු කරන්න දෙයක් නැහැ. පින්නතුනේ බොහොම සැනින් පුළුවන් වෛද්‍යවරුන්ට නේ අපිව නඩත්තු කරන අපේ කොණ්ඩේ අපේ රැවුල අපෙන් අහන්න නැතුව ඉක්මනින් කපලා දානවා. මොනවාද අපිට නැති වෙන්නේ නැත්තේ? හැම එකක්ම නැති වෙනවා. දැකලා තියෙනවද අර නහයට බටයක් දාලා කන්න බොන්න දෙන ලෙඩ්ඩු? මගේ රස්සාවෙන් ගන්න පඩිය, මගේ ව්‍යාපාරයෙන් එන වැටුප, මගේ ගෙදර, මගේ ලිඳ, මගේ වගාව, මගේ දරුවෝ, මගේ බිරිඳ මොනවාද තියෙන්නේ? මතක තියාගන්න.
අපි දැඩි සත්කාරයේ ඉන්නකොට පින්නතුනි මම මේ අසුභය කියනව නෙමෙයි. අපිට මෙහෙම වෙන්න નિયમિતයි. උනාට පස්සේ බලනවට වඩා හොඳයි වෙන්න කලින් බලන එක. මම දැකලා තියෙනවා. කවුරු හරි හෙදියක් ඇවිල්ලා අර සිරින්ජරේට මොනා හරි දැම්මොත් තමයි බඩට යන්නේ. මේ ලෝකේ හැම එකක්ම අපිට නැති වෙනවා. පින්නතුනි අපිට අපේ සල්ලි අල්ලන්න බලන්න බැරි වෙනවා. සමහර අම්මලා තාත්තලා ඔය පහසුයිනේ කියලා ගෙදරටම අල්ලලා බාත්රූම් එකක් හදා ගන්නවනේ. සමහර අවස්ථා තියෙනවා පින්නතුනි ඔකේ අඩියවත් තියන්න වෙන්නේ නැති. කියන්න බලන්න මගේ කියලා තිබ්බ මොකෙන්ද මට අවසානයේ පිහිටක් තියෙන්නේ. මේවා තේරුම් ගත්තාම මිනිස්සු අතින් සිද්ධ වෙන පව් ගොඩවල් අඩු වෙනවා. කිසි දෙයක් නැහැ පින්නතුනි. ඒ මගේ ලිප මගේ කුස්සිය මගේ කාමරේ මගේ ඇඳ මගේ රෙදි පෙරදි මොකුත්ම නැති වෙනවා. මෙහෙම ජීවිතයක් අපි ගෙවන්නේ. ඒ නිසා අද ඉඳන් පුරුදු වෙන්න. ජරාවටපත් වෙන අපිට ඔය වෛර පරිමහලා ගන්න දෙයක් නැහැ. ජරාවටපත් වෙන අපිට එදිරිවාදිකම් කරන්න දෙයක් නැහැ. අනේකට බැනලා අනේකා පීඩාවටපත් කරලා රණ්ඩු දබර වෙලා ගන්න දෙයක් නැහැ පින්නතුනේ. මේක එහෙම බේර ගන්න දෙයක් නැහැ. ගත්තා කියලා කිසි වැඩකුත් නැහැ. ඊළඟ සැනෙන් අපිට නැති වෙන්න පුළුවන්. නේ අචින්තිතම්පි භවති චින්තිතම්පි වෙනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්නත් බෑ. එක දෙයක් විතරක් හිතාගත්ත හැකි. ඉපදෙච්ච අපි සැනින් ජරාවටපත් වෙනවා. ඉපදෙච්ච අපි සැනින් ව්‍යාධියටපත් වෙනවා. නිශ්චිතයි තීන්දුයි හෙට ඉර පායනවා සත්තනම් එලෙසමයි අපි මැරෙනවා පින්නතුනේ. මේ කාල සීමාව ඇතුලේ යම් යම් ක්‍රියාකාරකම් ටිකක් විතරක් කරනවා. ඒ ක්‍රියාකාරකම් ඇතුලේ තියෙන ගුණපණ මත ඊළඟ ආත්ම භාවයන් තීරණය වෙනවා. එහෙම නැත්තම් මේ භෞතිකය තුල නම් කිසි දෙයක් නැහැ. ඒ හින්දා පුරුදු වෙන්න. හෙට ඉඳන් එකදු අකුසලයක්වත් කරන්න එපා. පුරුදු වෙන්න. හෙට ඉඳන් එකදු පාපයක් කරන්න එපා. ඔය උරුබොක්කේ පැත්තේ කොහොමද දන්නේ මං කියන අනිත් පැතිවල මේ ඉඩ කඩම් වලට මරා ගන්නවද නැහැ. එහෙම මරා ගන්නේ නැත්තම් පවුල ගැන හිතන්නකො මායි මගේ සහෝදරයෝ ගැන දැන් ඔහොම ඉන්න ගමන් හිතන්න. පොර කන තරමක් පොර කන්නේ මොකේද? ඉඩ කඩම් වලට. දැන් මෙහෙම කියනකොට කියන ඇති අරකට හිටියා නම් මේ වහන්න කියලා. එහෙම මේ කාටවත් වදින්න බන කියන්නේ කාටවත් රිදෙන්න කියන්නේ ඇත්ත යථාර්ථය කියනවා විනා. පින්නතුනේ ඔය මේ ලෝකෙ හැම ළඟා කරගන්න දෙයක්වත් නැහැ. අර මතකද මීගමුවේ YouTube එකේ ගැහුවත් එනවා. නිගම්බ ඇක්සිඩන්ට් කියලා ගහපුවාම එන්නේ. මං කියන්නේ මේ කරන හැම එකක්ම භවය ආත්මය කර්මය දුක සැප තීරණය කරනවා. අවුරුදු 15ට වැඩි මං හිතන්නේ. අම්මයි දුවයි වයි කාලේද තෝප්පුවේද කොහෙද දන්නේ නැහැ හරියට. යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා. අම්මගේ බෙල්ල ගැලවෙනවා. අහලා තියෙනවද දුව බෙල්ල අරගෙන ඇවිදිනවා බේරලා දෙන්න කියලා. ඔය ගැහුවා නම් එනවා ෆෝන් වල. දැන් බලන්න එපා පස්සේ බලන්න. පස්සේ මට මහත්තයෙක් කියනවා හාමුදුරනේ අනතුරු හරි අමුතුයි. ඇයි ඒ? දුවට හිරීමක්වත් නැහැ.
අම්මගේ බෙල්ල ගැලවෙනවා. මොකද ඇත්ත බොරු අපි දන්නේ කියනවා මට ඊට සතියකට විතර කලින් ඒ ගෙදරට ආවලු. වෙනතුනි මම මේ කතෝලික ඉස්ලාම් අපේ සත්පුරුෂ පින්නතුන්ට මේ පුදුම විදිහට බණ අහනවනේ දැන්. ඔය විවිධ ආගමික කණ්ඩායම් ඉන්නවනේ ඔය පොඩි පොඩි. ඔය එව්ව අටවගෙන ගරහනව හැම නෙමෙයි මේ හොඳේ. කාලෙන් කාලෙට එක එක යනවා. එක කාලයක් ඇවිල්ලා තිබ්බ ලංකාවේ දැන් නම් එව නැද්ද කොහෙද? අර එනවා ඔය වැසිකිලි පෝච්චි ටකරන් තහඩු බෙද බෙදා බඳවා ගන්නවා. මේ පැත්තේ තියෙනවද නැන්නේ? නෑ බොහෝ පැතිවල තියෙනවා. රුපියල් 10,000ක් දුන්නා අරකට යනවා හාමුදුරුවනේ. අපේ පැත්තේ තාවවම ආයාවේ නෑ. කරුවත් කමක් නෑ. අනෙත් ආගම් වලට ගරහන්න නැතුව. අනේකගේ සංස්කෘතියට ගරහන්න නැතුව. කවදාවත් කතෝලික ඉස්ලාම් ක්‍රිස්තියානි බැතිමතුන් එහෙම කරන්නේ නැහැ. කවදාවත් කරන්නේ නැහැ. වගකීමෙන් කියන්නේ. නමුත් ඔය පොඩි පොඩි කෑලි තියෙනවා. අරකේ තියෙන්නේ හාමුදුරුවනේ බුදු පිළිමේ දොරකට තියලා පයින් ගහන්න ඕනේ බෙල්ල කැඩෙන්න. එතකොට තමයි වැසිකිලි පෝච්චිය ටකරම් 15යි රුපියල් 10 15000කුයි දීලා මේකට බඳවා ගන්න. අර අම්මා ගැහුවා. සතියක් ගියාද? බෙල්ල ගැලවිලා මැරුණේ හාමුදුරුවනේ. බෙල්ල ගැලවිලා මැරුණේ. බෙල්ල ගැලවුනේ මොකේද දන්නේ මං කියන දුවට හීරීමක්වත් නැහැ. කරන කියන හැම එකක්ම අපේ තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕන. තරුණ කාලේ දඩබ්බරකමට භද්‍ර යෞවනයේ තියෙන ඇතැම් හැඟීම් වල දෝලනයේ තියෙන අඩු වැඩි භාවය මත සමහරක් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. ඔය ගෑනු ළමේ කියනවා මට කරන්න එහෙම නැහැ මේ වගේ දේවල් ජීවිතේට. කෙල්ලට අවුරුදු 19යි. කවදාවත් අපරාධයක් කරන්න එපා. කවදාවත් අනෙක රවට්ටන්න එපා. කවදාවත් කෙනෙකුට වංචාවක් කරන්න එපා. කිසිම මොහොතක කරන්න එපා. හාමුදුරුවනේ මම යාළු වෙලා හිටියා පිරිමි ළමයෙක් එක්ක. සමහර කොල්ලෝ කරන වැඩ. ඒ කෙල්ලට දැන් බබෙක් හම්බෙන්න. අවුරුදු 19 කොල්ලට අවුරුදු 27යි. කොල්ලා කියනවලු දැන් බඳින්න බෑ කියලා. මේ වක්කේද වාචක. කෙල්ල මගෙන් අහනවා හාමුදුරුවනේ මොකක්ද කරන්නේ? වහ බොණ්ඩ හිතෙනවලු. මොකක්ද කරන්නේ අවුරුදු 19? මං ඔය එකක් කියන්නේ. ඔය විදිහට මේකේ හිතන්නේ මතන්න නැතුව අපරාධ කරන්න එපා. කියනවා හාමුදුරනේ ගෙදරට මොකද්ද කියන්නේ? හදවතට තට්ටුවක් දාලා අහන්න. ඇත්තටම මොකද්ද කරන්නේ? බෞද්ධ භික්ෂුවක් හැටියට පිනපල පින්පව් කියලා දෙන හාමුදුරු කෙනෙක් හැටියට මං කියන්නද ගබ්සා කරන්න කියලා? මොකක්ද කරන්නේ? ලැබිච්ච ජීවිතේ කාලකන්ණි වෙන විදිහට කිසිම දාකණකට විපතක් වෙන අපේ හැඟීමක් අපේ සිතුවිල්ලකින්වත් හානියක් නම් කරන්න එපා. හේතුව අපිට කවදා හරි මේවා විඳවන්න වෙනවා පිනතුනි. මේ කරන හැම පව් වැඩක්ම මේ කරන හැම අපරාධයක් අර මතකද සංසාරේ නොයෙක් ක්‍රම වලින් විඳවන්න වෙනවා. මගේ ඔය විශ්වවිද්‍යාලේ ඉන්නකොට පුරාවිද්‍යා විෂය හදාරපු අපේ කට්ටිය යනවා මේ හොරෝපතාන පැත්තේ ගලක මොකක් හරි ඔය පුරාවිද්‍යා වැඩකට යනකොට අර කුහරෙන් කුහරකින් උඩට අන්තට්ටුවක් තියනවලු.
ගිහින් බැලුවලු ළඟට. පින්නතුනේ කවදාවත් එක පාපයක්වත් කරන්න එපා. ළඟට ගිහින් බලනකොට මුවෙක් හරි ගෝනෙක් හරි ගල් කුහරට වැටිලා ඇට සැකිල්ල විතරයි වැටෙන්න ඇති යනකොට. කොච්චර ඔට්ටු වෙන්න ඇද්ද ගොඩ එන්න. කොච්චර තිබහේ ඉන්න ඇද්ද. කොච්චර බඩගින්නේ ඉන්න ඇද්ද. කොච්චර කකුල් තුවාල වෙන්න ඇද්ද ඔට්ටු වෙලා. පින්නතුනි මැරිලා දිය වෙලා යනකන් දන්නේ නැහැ. සංසාරේ කොච්චර පව් කරලා ඇද්ද.